ඔන්න ඉතින් මම අද අරගෙන ආවේ අවුරුද්ද දවසේ හවස් වරුව රෑ අපි ගත කරපු හැටි. ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් සතුටින් ඇති කියලා මං හිතනවා. ඉතින් මම මුලින්ම කරේ ෆෘට් සලාඩ් එකකට ඕනි ඔක්කොම පළතුරු ටික කපා ගත්තා. මන් ළඟ ගොඩාක් පළතුරු ಜಾති තිබ්බේ නැහැ. තිබ්බ දේවල් ටික මේ විදිහට කපලා ගත්තා. ඉතින් අපේ පුතා, හස්බන්ඩ්, මල්ලි මං අපි හැමෝම ආසයි ෆෘට් සලාඩ් කන්න. ඒ නිසා තමයි අද ෆෘට් සලාඩ් එකක් හදන්න ඕනි කියලා හිතුවේ. මම ඒක මුලින්ම හදාගෙන ෆ්‍රිජ් එකට දාගත්තා. ටිකක් කූල් කරලා කද්දි ෆෘට් සලාඩ් රස නිසා. ඉතින් මං කෙසෙල්, ගස් ලබු, අන්නාසි, අඹ ඒ වගේ දේවල් ටිකක් කපා ගත්තා මේකට. දෙහි ටිකක් හොඳට දාලා, ලුණු චුට්ටක් දාලා මගේ ළඟ පැණි නම් තිබ්බේ නැහැ. ඒ නිසා මම සීනි චුට්ටකුත් දැම්මා. ඉතින් මේ විදිහට මම ඒකේ හැම ෆ්‍රිජ් එකට දැම්මා. කන්න ලං වෙලා තමයි මික්ස් කරලා ගන්නෙ. නැත්නම් අර වතුර ගතිය වගේ හැදෙනවා වැඩි. ඉතින් ඊට පස්සේ මම බීම හැකුත් හදාගත්තා. ඒකත් ෆ්‍රිජ් එකට දාගෙන මේ විදියට සොසේජස්, මස්, සිස්සෝ ඒ ටික සූදානම් කරලානේ මන් තියෙන්නේ. ඉතින් ඒ ටික මට ඒ හින්දා ලේසි. ඒ ටික ෆ්‍රිජ් එකෙන් අරගෙන කැරට් ලීස්, ඉඟුරු සුදු ලුණු පේස්ට් එක ඒවත් සූදානම් කරලා මේ වගේ චිකන් එකක් මැරිනේට් කරා. මේකට සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, බාබකියු සෝස් ඒවා දාලා, ලුණු ඒවා දාලා, කහාය ටික දාලා මැරිනේට් කරලා ෆ්‍රිජ් එකට දාලා තිබ්බේ. ඒක අරගෙන මේ වගේ ෆ්‍රයි කරලා ගත්තා. මං කෙබාබ් රයිස් එකක් වගේ තමයි කියන්නේ. ඒ ක්වොලිටියටම අර හරිම ක්‍රමයට නෙවෙයි හදන්නේ. කෙබාබ් රයිස් එකේ විදිහට මේ වගේ මම මේ චිකන් ওই විදිහට ෆ්‍රයි කරගත්තා. ඒක ওই විදිහට තියෙන හින්දා. ඉතින් ඊට පස්සේ මම කෝන්ෆ්ලවර් දාලා මේව ඔක්කොම මික්ස් කරගත්තා. ඊට පස්සේ මම සොසේජස් ටික වෙනම බැදගත්තා. එතකොට රයිස් එක ලස්සනට සරස ගන්න පුළුවන්. සොසේජස් ටිකත් හොඳට ෆ්‍රයි වුණාට පස්සේ මං චිකන් නෙවෙයි ඉස්සෝ ටික බැදගත්තා මේ විදිහට. ඉතින් ඉස්සෝ ටිකත් ලස්සන පාටක් එනකම් බැදගෙන චිකන් ටික බැදගත්තා. මං චිකන් ටික රයිස් එකටත් වෙනමම දාන්න හිතන් ඉන්නේ. ඒකයි මේ විදිහට චිකන් එකත් ෆ්‍රයි කරගෙන ඒ ටික ඔක්කොම සූදානම් කරගෙන තියාගෙන මේ විදිහට රයිස් එක හදන්න ගත්තා. තලාගත් ඉඟුරු සුදු ලුණු දාලා ඒ ටික හොඳට සුවඳ එනකම් බැදෙද්දී මේ වගේ බිත්තර 3ක් එකතු කරගත්තා. මම බිත්තර 3 එකතු කරගත්තේ මම මොකද බිත්තර රයිස් එක උඩිනුත් නිකන් ෆ්‍රයි කරලා තියෙන හින්දා. ඊට පස්සේ මේ විදිහට ග්‍රීන් පීස් ටිකක් තම්බල එකතු කරගෙන කැරට් ටික දාලා ඔයිස්ටර් සෝස් චුට්ටක්, සෝයා සෝස් චුට්ටක්, ටොමැටෝ සෝස් චුට්ටක් දාලා අර අපි ෆ්‍රයි කරගත්ත චිකන් ටිකයි සොසේජස් ටිකයි දාලා මේ වගේ හදාගත්ත රයිස් ටික දාලා හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අන්තිමේට උඩින් ලීස් ටිකක් වැඩිපුර දානවා. එතකොට අර රයිස් එකට ලස්සන කොළ පාටක් එන හින්දා. දැන් ඉතින් රයිස් එක හදාගෙන ඉවරයි. දැන් මම මේවා ලස්සනට සරසගෙන මේසෙන් ගිහින් තිබ්බා. ඉතින් ඔන්න ඔය විදිහට මම බිත්තර 3කුත් ලස්සනට බැදලා මෙහෙම රයිස් එක උඩින් තියලා බැදගත්ත ඉස්සෝ, සොසේජස්, චිකන් ඒවත් ලස්සනට මේ විදිහට තියාගත්තා. ඔන්න ඔය විදිහට ඒකත් හරි ගස්සගෙන ඊට පස්සේ මම කූනිස්සෝ දාලා චිලි පේස්ට් එකක් හදාගත්තා. ටිකක් තෙත ගතිය වගේ හිටින්න. ඊට පස්සේ සෝස් තියෙනවා. ඒකටම මම මේ විදිහට බීලුණු, තක්කාලි, අම්මිරිස් දාලා නිකන් මිශ්‍ර කරලා ගත්තා ලුණු දාලා. ඉතින් ෆෘට් සලාඩ් එකත් මම මේ ඔක්කොම දාන්න ඕනි ಜಾති දාලා ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන මික්ස් කරලා මෙහෙම තියාගත්තා.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ අවුරුදු දවසේ රෑ කෑම වෙලා හරි ගස්සගත්තේ. ඔය විදිහට හස්බන්ඩ්ටයි මල්ලිටයි පුතාටයි බෙදලා දීලා මාත් බෙදාගෙන අපි කට්ටියත් එක්කම කතා කර කර මේ විදිහට රයිස් එක හදාගත්ත එක කෑවා. අපේ පුතා තාත්තා කරන දේවල් කරනවා. තාත්තිය ඔහොම උම්ම එකක් දුන්නා මෙයත් ඒ විදිහටම කරනවා. හැමදාම එහෙම තමයි. ඉතින් ඊට පස්සේ ෆෘට් සලාඩ් උඩට අයිස්ක්‍රීම් උත් දාලා ඒකත් කාලා ඊට පස්සේ අපි ආසම දේ මේ මගේ පණ මුලින්ම නිලාකුරක් පත්තු කරන දවස අපි හරි පරිස්සමට එයා ළඟටම වෙලා හිටියා. එයා ජීවිතේ පළවෙනි පාට තනියම නිලාකුරක් පත්තු කරා. අපි කොච්චර ලොකු වුණත් අපි හැමෝගෙම ඇතුලේ පොඩි ළමයෙක් ඉන්නවනේ. ඉතින් මායි හස්බන්ඩ්ුයි හරිම ආස දෙයක් තමයි මේ විදිහට නිලාකුරු බඹර චක්‍ර පත්තු කරන්න. අපි තුන්දෙනා අවුරුදු කාලෙට විතරක් නෙවෙයි ඉඳලා හිටලා සමහර දවස්වලට මේ වගේ ගෙනල්ලා පත්තු කරන වෙලාවල් තියෙනවා. ඉතින් ওই විදිහට බඹර චක්‍රත් පත්තු කරා. මල්ලිත් හිටියා. එයාටත් හරිම සතුටු දවසක් වුණාද. ඔන්න වගේ ගහකත් එල්ලුවා හස්බන්ඩ් එකක්. බලන්නකො හරිම ලස්සනයි. අද දවස හරිම සතුටින් ගත කරා. අපි පාන්දර 2:00ට 3ට විතර ඇති මේවා පත්තු කළා. ආයි තේ හදාගෙන බීලා නිදා ගන්නකොට වොෂ් එකකුත් දාලා. ඔන්න ඔය විදිහට හස්බන්ඩ්ුයි මල්ලි ඔහොම නට හිටියා නිලාකුරු කරකව. ඉතින් අපිත් මායි පුතයිත් ඒ වාලෙම ඇහැරගෙන බලාගෙන හිටියා හරි ආසාවෙන්. අන්තිමේදී බඹර චක්‍ර ඔක්කොම එකට තියලා පත්තු කරා. ඉතින් මං ආයි වීඩියෝ එකකින් ඉක්මනට මෙන්නම්. ඔයාලා හැමෝටම මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ගොඩාක් ස්තුතියි. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.